අද අපි පදින ඕනෑම වාහනයක් අපි ඇනින් එන ගලවල විකුණනත් වාහනට අපි ගෙවන ගාන හම්බෙන්නේ නැහැ. ඒ වගේ 3-4 ගුණයකට වැඩි බද්දක් අපෙන් අය කරලා තියෙනවා. ඒ වගේ මේක ඇතුලේ ලීසින් සමාගමුත් තියෙනවා. දැන් වාහන ලීස් එක දීලා තියෙන වාහන වැලියු එක නෙවෙයි. 70ක් ලීස් එක දුන්නත් ඒ වාහන වැලියු එකේ ඇත්ත වටිනාකමෙන් 100%ක් නෙවෙයි 150ක් විතර වැඩියෙන් තමයි ලීස් එක දීලා තියෙන්නේ. ඉන්ෂුරන්ස් එක ගත්තත් එහෙමයි. ඉතින් සමහර සමාගම් ඉන්නවා මේ හේතුව නිසාම වාහන මිල පල්ලෙහාට එන්න දෙන්නේ නැතුව පවතින ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හරි කමක් නැහැ මේ වාහන මිල ඉහළ තැනකට තියාගත්තොත් තමයි තමන්ගේ ලීසින් සමාගම හෝ ඉන්ෂුරන්ස් සමාගම ලාභයක් උපයන්නේ කියන මානසිකත්වයෙන් ප්‍රතිශෝධ දිනවා. දැන් මේක සමහර සමාගම් අත විජනය කරලා මේ අත කතා කරන්නේ. මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න නම් දරා ගන්න පුළුවන් ගානට තමන් කැමති වාහනයක් ගන්න පුළුවන් අවකාශය ලැබෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය රජයේ ප්‍රතිපත්ති මාලාවක් අපි හදන්නේ. මම හිතනවා එකක් තමයි අපි මේ ඇසෙම්බලි මාකට් එකකට අපි ගේන්නේ. ඇසෙම්බල් කරන්න එන අතරේ අපේ මාකට් එක පොඩි වැඩි. එහෙමනම් අපි බයිලැටරල් මල්ටිලැටරල් බහුසා දීපාර්ශ්වීය ගිවිසුම් හරහා වෙන මාකට් එකක් හඳුන්වා දෙන්න ඕනේ අපේ රටේ වාහන ඇසෙම්බල් කරනවා. අඩුවෙන් කියන්නත් බෑ මොකද සමහර වාහන ගත්තොත් යුනිට් 12000ක් විකිනිච්ච යුනිට්ලුත් තියෙනවා මේ මෑත කාල සීමාව තුළ. ඒකපොඩි කියන්නේ 5000කට වැඩි නම් ඇසෙම්බල් ප්ලාන්ට් එකක් දාන්න පුළුවන්. කියලා මම හිතනවා. ඒ සමාගමුත් ලෝකේ 5000 3000ට ඇසෙම්බල් ප්ලාන්ට් දාලා තියෙනවා අවුරුද්දකට විකිනන ගාන. මේ මැදිහත්වීම ආණ්ඩුව කරන්න ඕනේ. ආණ්ඩුව එක පැත්තකින් ඒ ආයෝජකයන්ට ආරාධනා කරලා අපේ රටේ ඇසෙම්බල් ප්ලාන්ට් එක දාන්න. අඩු ටැක්ස් එකකින් ලංකාවේ ඇසෙම්බල් කරොත් ලංකාවේ කම්පෝනන්ට් ගත්තොත් මොකද අපිට සම්පූර්ණ වාහනයක් හදන්න ලංකාවේ තාක්ෂණය තිබ්බත් රෝ මැටීරියල් එක නැහැ. අමුද්‍රව්‍ය සහ සමහර උපාංග නැහැ. ඒක ගේන එක ලාභයි. ඒ ඇසෙම්බල් මාකට් එක ඇතුලේ අපිට මෙහෙන් දාන්න පුළුවන් සියලුම ටික දාන ගම අපිට පුළුවන් නම් ඒ අයට බහුසා දීපාර්ශ්වීය ගිවිසුම් හරහා අලාපීය රටවල් සහ අප්‍රිකානු රටවල් වලට නැවත රීඑක්ස්පෝර්ට් කරන්න හදලා දෙන්න. ඒ තුල ලංකාවේ මාකට් එකට වාහන අඩු ගානකට දාන අවකාශය දෙනවා කියන කාරණේදී මම හිතනවා අපිට සාර්ථක තැනකට ගේන්න පුළුවන්. මම දකින්නේ වෙනි තැනකට අපි යා යුතුමයි. සමහර වාහනයක වටිනාකම ඇහුවොත් තමන්ගේ ගෙදර වගේ 3 ගුණයක් වටින වාහන. කීටමක් ගත්තොත් ඒක තියෙනවා. වාහනයක් ගත්තොත් දෙන්න පරණ වෙනවා. මම ඇත්තටම හිතනවා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තියෙන වාහන දීවර කර්මාන්තයට පාවිච්චි කරන්න බෝස් වෙන්න පුළුවන්. මේවට යම් බදු සහනයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මම ඉස්සෙල්ලා ප්‍රශ්නය අහපු cost of production අඩු කරගන්න කොහොමද කෘෂිකර්මාන්තය? ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද හැමෝම නගුලක් ගන්නෙ නැහැ නේ. හැමෝම ට්‍රැක්ටරයක් ගන්න නැහැ නේ. ගන්නේ කෘෂිකර්මාන්ත සම්බන්ධයි. කොළඹත් ඒක අවුරුදු ට්‍රැක්ටරයක් කරන් පදින්නේ නැහැ නේ. ආණ්ඩුව මැදිහත් වෙලා. මේ රටවල් වලට රටේ රාජ්‍ය නායකයා සම්මුතුරු ගියාම තමන්ගේ ටෝකින් පොයින්ට්ස් වලට නෙගෝෂියේෂන්ස් වලට මේව දාගන්න ඕනේ. මේව දාලා ඒකට අවශ්‍ය මාකට් එකක් අපි හදලා දෙන්න ඕනේ දැන්. අපිට මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ ඇඟලුම් කර්මාන්ත ශාලාවට GST+ ටැක්ස් එක සම්බන්ධයෙන් අපිට යම් බලපෑමක් කෙරුවා. අපි මෙහි ආයෝජකයෝ අප්‍රිකාවට ගෙනිච්චා. ඊට අප්‍රිකානු බදු සහනෙන් අපි ඇමරිකන් මාකට් එකට යුරෝපියන් මාකට් එකට ඇතුල් වුණා. ඉතින් අපි එදා කෘෂිකර්ම සඳහා භාවිත කරන වාහනවල ටැක්ස් අයින් කළා තිබ්බා. ඒ වගේම 3-wheel ලංකාවේ ඇසෙම්බල් කරන්න පටන් ගත්තා. ලංකාවේ ප්ලාන්ට් දෙකක් හෝ තුනක් දැම්මා. මෝටර් සයිකල් වගේ වයම් අවම බදු ප්‍රමාණයක් තමයි දා තිබ්බේ. හැබැයි එක ප්ලේයර් එකකින් උඩ අසීමිත බද්දක් තිබ්බා. මම හිතනවා මේ මොඩල් එක එදාට හරි